මගේ කෝටිපති යාළුවා 6 වෙනි කොටස. මේ කොටසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල්‍යමය විසිරණය ගැන. මේකෙදි මම මගේ යාළුවෙක්ගේ කතාවක් ආශ්‍රයෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න බලනවා මොකක්ද මේ මුල්‍යමය විසිරණය කියන්නේ කියලා. මගේ යාළුවා නුවන් කියන්නේ හීන ගොඩක් තිබුණු තරමේ. ඔහුට ජීවිතේ සාර්ථක වෙන්න ඕන වුණා. ඒත් ඔහුගේ ලොකු ප්‍රශ්නය වුණේ සාර්ථකත්වයට යන මාර්ගයේ වැරදියට තේරුම් අරගෙන තියෙනවා. ඔහු හිතුවා ජීවිතේ හැම ඉලක්කයක්ම එකවරම ලබා ගන්න ඕන කියලා. ඔහුට ණය ගෙවා ගන්න ඕන වුණා. ඒ අතරම ගෙයක් ගන්න ඕන වුණා. ව්‍යාපාරයකට මුදල් ඉතුරු කරන්න ඕන වුණා. අමතර ආදායමක් හදාගන්න තව ව්‍යාපාර පටන් ගන්න ඕන වුණා. ආයෝජනය කරන්න ඕන වුණා. අනාගතය සුරක්ෂිත කරගන්න ඕන. ඒ නිසා නුවන් මුල්‍යමය වශයෙන් ගන්න හැම තීරණයක්ම හැම ඉලක්කයක්ම අතරින් බෙදලා තිබ්බා. ඔහුගේ මුදල් ටිකක් ණය ගෙවීමට ගියා. තවත් ටිකක් ඉතුරු කිරීමට ගියා. තවත් කොටසක් ව්‍යාපාරයට ගියා. ඉතිරි මුදල් ආයෝජනයට ගියා. ඔහු කාලයක් ඒ වගේම වෙන බෙදුවා. උදේ එක වැඩක්, හවස තව වැඩක්, සතියන්තයේ අලුත් සැලසුම්. ඒ වගේම ඔහු හැම වෙලාවෙම කාර්යබහුල වෙලා හිටියේ. පිටින් බලන මිනිස්සෙකුට පෙනුනේ නුවන් හරිම උත්සාහවන්ත මිනිස්සෙක් කියලා. හැම වෙලෙම වැඩ කරන, හැම වෙලෙම දුවන, හැම වෙලෙම අලුත් දෙයක් හොයන. ඒත් මාස ගානක් ගත වුණාට පස්සේ නුවන් නැවත හැරිලා බැලුවා ඔහු ආපු ගමන දිහා. ඔහුට තේරුනේ අමුතු දෙයක්. ඔහුගේ ණය තාමත් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා. ගෙයක් හදන්න ඉතුරු කරපු මුදලත් චුට්ටයි. ව්‍යාපාර තාමත් ආරම්භ කරපු තැන. ඔහු කොච්චර මහන්සි වුණත් ඒකේ ප්‍රතිඵලයක් තිබුණේ ඉතාමත් අඩුවේ. ඒ වගේම තමයි ඔහුට තේරුණා ගැටලුව මුදල් අඩුවීම නෙමෙයි. ගැටලුව වෙලාව මත වීමක් නෙමෙයි. ගැටලුව උනේ ඔහුගේ අවධානය, ඔහුගේ ශක්තිය, ඒ වගේම මුදල් හැම තැනම විසිරලා තිබුණේ. ඔහු නිෂ්පාදනශීලී අභිලාෂයේ මායාව තුළ ජීවත් වෙලා හිටියා. කාර්යබහුල වීම ප්‍රගතියක් කියලා ඔහු විශ්වාස කරා. නමුත් ඇත්ත වෙනස්. උදාහරණයක් මං කියන්නම්. ඉර එළිය මුළු පොළොව පුරා පැතිරලා තිබුණට කවදාවත් පොළොව ගිනි ගන්නේ නැහැ. හැබැයි ඉර එළිය එක තැනකට සංකේන්ද්‍ර කළොත් අපිට පුළුවන් ඒකෙන් ගින්නක් හදන්න. අපේ ශක්තියත් එහෙමයි. හැම ඉලක්කයකටම ටික ටික ශක්තිය ලබා දුන්නොත් කිසිම ඉලක්කයකට කෙලින්ම ළඟා වෙන්න බෑ. ඒ නිසා නුවන් තීරණයක් ගත්තා. හැම දෙයක්ම එකවරම කරන එක නවත්තලා එක ඉලක්කයක් තෝරගන්න. අනිත් ඉලක්ක ටික සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න. ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න තුරු. ඔහු මුලින්ම තමන්ගේ ණය ගෙව්වා. ඊට පස්සේ ඉතුරු කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඊට පස්සේ අමතර ව්‍යාපාරයක් පටන් ගත්තා. එකින් එක මොහු මේවා කරන්න පටන් ගත්තා. ඔක්කොම එකට නෙමෙයි. ඒ තීරණයෙන් පස්සේ තමයි නුවන්ගේ ජීවිතේ වෙනස් වුනේ. පුංචි ජයග්‍රහණ ලැබුණා, විශ්වාසය වැඩි වුණා, ඉදිරියට යන බව ඔහු දැනෙන්න පටන් ගත්තා. අද නුවන් ඉගෙනගෙන තියෙන ලොකුම පාඩම තමයි ජීවිතයේ හැම දෙයක්ම අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම එකවර අවශ්‍ය නැහැ කියන එක. සාර්ථකත්වය කියන්නේ එකවර ඉලක්ක 10ක් ලූ බැඳීම නෙමෙයි. එක වැදගත් ඉලක්කයක් තෝරගෙන ඒ වෙනුවෙන් නොසලී වැඩ කරන එක. නුවන්ගේ කතාව අවසන් වෙන්නේ එක ප්‍රශ්නයකින්. ඔබත් කාර්යබහුල වෙලා ඉන්නවද? නැත්නම් ඔබත් ඉදිරියටම යනවද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර ඕනෑම කෙනෙකුගේ මුල්‍ය අනාගතය වෙනස් කරන්න පුළුවන්.